समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अभिक्खन्तं भो कස්සප अभिक्खन्तं भो कස්සප निक्कुज्जितं वा उक्कुज्जेय पटिච්ඡन्नं वा विवरेय मूलहस्सं वा मग्गं आचिक्खेय अंधकारे वा තීලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති හොඳමයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවසේදී මේ නිවස්නේ තුල ලංකාවේ විතරක් නෙවෙයි සාමාන්‍ය පෙරදිග බෞද්ධ රටවල චීවර මාසය නිමිති කරගෙන ඒ පවත්වන්නා වූ කටින පින්කම් අභියසයි මේ වගේ උත්තරීතර පූජාවන් මේ පින්වතුන්ලාගේ නිවෙස්වල සිදුවන්නේ. ඉතින් ඒ පින්කම් පිළිබඳවත් පින්වතුනි වර්තමානයේදී මේ පින්කම් පිළිබඳව සමාජයේ තුල දරන්නා වූ මත පිළිබඳවත් ඒවා මේ පින්වතුන්ලාට මනවින් පැහැදිලි කර දීම සඳහා මම අද දවසේදී එක් සූත්‍ර දේශනාවක් මාතෘකා කරගෙන තිබෙනවා. ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ මධ්‍ය මණ්ඩලයේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රාජ පරම්පරාවේ ඉපදුන ඒ ශ්‍රේෂ්ඨ ඓතිහාසික බුද්ධිමතාණන් විසින් ලෝකයට විවරණය කළ විභජනය කළ දේශනා කළ ඒ සූත්‍ර දේශනාවක් තමයි අද දවසේදී මේ පින්වතුන්ලාත් වෙනුවෙන් මා විවරණය කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. එහෙනම් මම මේ පින්වතුන්ට මුලින්ම මාතෘකාවක් හැටියට අරගත්තා එක්තරා පාලි පාඨයක්. මේ පාලි පාඨය මොකක්ද කියලා ධර්මදේශනාව ආරම්භයේදීම මම කියලා දෙනවා. හැබැයි ඒක අවසානයේ දක්වාම මතක තියාගන්නට ඕනේ. ඒක අවසානයේ දක්වාම අවශ්‍ය වෙනවා. අභික්ඛන්තං භෝ කස්සප අභික්ඛන්තං භෝ කස්සප. දැන් මෙතන කස්සප කියලා වචන දෙකක් තියෙනකොට කාශ්‍යප කෙනෙක් වෙනුවෙන් දේශනා කරපු දෙයක් වාගේ තේරෙනවා. අභික්ඛන්තං භෝ කස්සප මනස්කාන්තයි පින්වත් කස්සපයන් වහන්සේ අභික්ඛන්තං භෝ කස්සප මනස්කාන්තයි පින්වත් කස්සපයන් වහන්සේ කියලයි ඒ කිව්වේ. එතකොට ඊට පස්සේ කියනවා නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. ඒ කියන්නේ යටිකුරු කරන ලද්දක් උඩුකල කලාසේම උඩුකුරු කෙරුවා සේමයි. ඊගාවට කියනවා පටිච්චන්නං වා විවරෙය්‍ය. වැසුණා වූ දෙයක්
විවර කලාසේ. ඉන් අනතුරුව කියනවා මූල හස්සංවා මග්ගං ආචික්කේය. මං මුලා වූවෙකුට පාර කියා දුන්නා සේය. ඊට පසුව කියනවා අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්කින් තීති. අන්ධකාරයේදී තෙල් පහනක් දල්වලා ඇස් ඇත්තෝ රූප දකිත්වායි කිව්වාසේමයි කියලයි ඔය ආරම්භක ගාථාවේ තියෙන්නේ. හොඳමයි. එහෙනම් අපි මේ ධර්ම දේශනාව මොකක්ද කියන එක දැන් පැහැදිලි කරගනිමු. පින්වතුනි, බුද්ධ කාලයේ සිදු වුණ එක්තරා සංවාදයක් ආශ්‍රයෙන් තමයි අද මේ පින්වතුන්ලාගේ ජීවිතයේ තියෙන දහම් ගැටලු ටික මම විවර කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ කතාව සම්බන්ධ වෙන්නේ පින්වතුනි කොසල් ජනපදයේ හා මේ කෝසල රාජ්‍යයේ තිබෙනවා සේතව්‍ය කියලා එක්තරා කුඩා නගරයක්. මේ සේතව්‍ය කියන කුඩා නගරය හරිම ප්‍රසිද්ධයි. ඒ කාලේ මේ පිංගුතුන් අහලා තියෙනවා ඔය චත්ත මානවක වගේ අය ඉගෙන ගත්ත නුවර. පොක්කර සාති වාගේ බමුණු පඬිවරු හිටපු නුවර. මෙන්න මේ සේතව්‍ය නගරයේ සිම්බලී කියලා වනයක් තියෙනවා. සිම්බලී කියලා කියන්නේ අපි ඇටේරියා වලට. ඒවා දන්නවනේ. මෙන්න මේ සිම්බලී කියන වනාන්තරයට එදා සම්මා සම්බුද්ධ ශාසනයේ එක් රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. උන්වහන්සේගේ නම කුමාර කස්සප. නම අහලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ චරිත ප්‍රදානය පිළිබඳව මේ මොහොතේදී මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කුඩා දරුවෝ දන්නවා කුමාර කස්සප හාමුදුරු කියන්නේ කවුද කියලා. ඉතින් එදා මේ කුමාර කස්සපයන් වහන්සේ සේතව්‍ය නුවර සිම්බලී වනයේට වැඩම කරලා එහි වැඩ වාසය කරන කාලේ උන්වහන්සේ වැඩම කළා කියන ආරංචිය මේ සේතව්‍ය නගරයේ පුරාම ප්‍රසිද්ධ වෙනවා. එහෙම ප්‍රසිද්ධ වුණාට පස්සේ ඒ නගරේ බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු මේ හැම දිනාම එකතු පාදා වෙලා අනේ අපි කුමාර කස්සපයන් වහන්සේගේ දහම් අහන්නට යමුයි කියලා කතිකා කරගෙන එක් දවසක් හවස් යාමයක මේ සේතව්‍ය නගරයේ පිහිටි සිම්බලී වනය කරා ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට මේ නගරයේ ඉන්නවා පින්වතුනි. දැන් සේතව්‍ය කියලා කියන්නේ කුඩා නගරයක්නේ. කොසල් රජුරුව විසින් මේ කුඩා නගරයටත් එක් පාලකෙක් පත් කරනවා. එහෙම පත් කරපු දැන් අපි සාමාන්‍යයෙන් කුඩා නගර ගත්තාම රටේ රජුරුවන්ට කියන්නේ මහරජ කියලානේ. කුඩා රජුරුවන්ට කියන්නේ රාජාන්‍ය කියලා. එතකොට මේ රාජාන්‍ය නැත්තම් මේ යුව රජුගේ නම තමයි පායාසි. පායාසි රාජාන්‍ය සූත්‍රය තමයි අද මේ දේශනා කරන්න යන්නේ. මේ පායාසි කියන යුව රජුට පුරුද්දක් තිබුණා දවල් කාලේ නිදා ගැනීම. දවල් නිදා ගැනීමට ඇබ්බැහි වෙලා හිටපු මේ පායාසි රාජාන්‍ය ඔය කියන දවසේ දවල් නින්දක හිටියේ. මේ පායාසි රාජාන්‍යට ඇහෙනවා එළියේ යම් ගෝසාවක් පුංචි පුංචි කතිකාවක්. එතන හිටපු කත්තක කියන ඇමතිවරයා පිටත් කරලා ඒ පණිවිඩය ලබා ගන්නවා මොකද්ද මේ අද දවසේ ඇති වෙන මේ ගෝසාව කියලා. මේ කත්ත කියන අමාත්‍යවරයා එදා මේ පායාසි රාජාන්‍යට කියනවා යුවරජතුමනි අද දවසේදී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වන කුමාර කස්සපයන් වහන්සේ අපේ සේතව්‍ය නගරයට වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේ පිළිබඳව කියන්නා වූ ගුණ ගායනාවයි ඔය ඇහෙන්නේ. උන්වහන්සේ පඬිතයි, උන්වහන්සේ උගත්, උන්වහන්සේ විචිත්‍ර ධර්ම කතිකයි මේ ආදී වශයෙන් ඒ පිරිස් කතා කරන දේයි ඔය ඇහෙන්නේ කියලා කියනවා. පායාසි රාජාන්‍ය කියලා කියන්නේ හරි අමුතු කෙනෙක්. හරි අමුතු අදහස් දරන කෙනෙක්. මොනවද මේ අදහස්? නත්ති පරෝ ලෝකෝ නත්ති සත්තා ඕපපාතිකා.
ඒ වගේම නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ හෝති කියනා වූ මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් දරන කෙනෙක්. නත්ති පරෝලෝකෝ. දැන් මේ පායාසි රාජාන්නේ කවදාවත් විශ්වාස කරන්නේ පරලොවක් තියනවා කියලා. එහෙම ප්‍රශ්න එහෙම අහනව නේද පින්කම් එහෙම කරනකොට? මන් දන්නවා එහෙම පින්කම් කරනකොට දැන් මේ ලස්සරට මේ නිවස්නේ අපේ මේ නෝන මහත්තුරු මේ පින්කම් කරනකොට පින්කම් සම්බන්ධව දුවදරුවෝ ප්‍රශ්න අහනවා වෙන්න පුළුවන්. ගම්වැසියෝ අසල්වැසියෝ ඥාතීන් අහනවා වෙන්න පුළුවන්. පිට රටවල ඉන්න තමන්ගේ නෑදෑයෝ කතා කරනවා අහන වෙන්න පුළුවන්. ඉතින් ඔය පින්කම් ගැන කියලා ප්‍රශ්නාර්ථයක් කියලා විවිධ ප්‍රශ්න මේ අයගෙන් ඇහුවා නේද? ආන් මේ ප්‍රශ්න වලටයි අද මේ උත්තර දෙන්නට ආවේ මේ ගෙදර ඉන්න මේ පින්කම සංවිධානය කරපු ඒ නෝනා මහත්තුරු වෙනුවෙන් අද ඔයාලා උත්තර දෙන්නට එපා. ඔයාලා නිහඬව ඉන්න ඔයාලා වෙනුවෙන් අද මම මේ සියලු දෙනාටම උත්තර දෙන්නයි මේ ආවේ. හොඳයි. එහෙනම් ඒ කුඩා දරුවෝ පින්වතුනි මේ තරුණ පරම්පරාව මේවා පිළිබඳව මේ භෞතිකවාදීව හිතලා ප්‍රශ්න කරනවනේ. අන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු තමයි මේ කුමාර කස්සපයන් වහන්සේ එදා දේශනා කරන්නේ. එහෙනම් නත්ති පරෝලෝකෝ පරලොවක් නැත කියන දෘෂ්ටිය තමයි එදා පායාසි රාජාන්නේ ඉන්නේ. ඒ වගේම නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යෝ නැත. මිය ගිහිල්ලා උපදින්නා වූ සත්වයෝ නැත. තවත් මේ පායාසි රාජාන්නේ හිතනවා නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ හෝති. කුසල් අකුසල් කර්ම ඵල පලං විපාකෝ හෝති. මේ විපාක කියලා දෙයක් නෑ කියන මතයේ හිටියා. එහෙම මතයක් දරන මගේ නුවරට කුමාර කස්සපයන් වහන්සේ වැඩියද? හොඳයි. කත්තක වහාම ගිහිල්ලා අර ඉන්න මිනිස්සු ටික නවත්තන්න. අද මම එනවා ඒ සියලු දෙනා සමගම කුමාර කස්සපයන් වහන්සේ මුණ ගැහෙන්න. මේ නගරයේ ඉන්න ඔය මෝඩ බ්‍රාහ්මණ ගෘහපති වරුන්ට අද කුමාර කස්සපයන් වහන්සේ හොඳ බොරු ටිකක් කියලා යයි. මම එනවා මේ සියලුම දෙනා ඉදිරියේ උන්වහන්සේගෙන් මේ ප්‍රශ්න විමසන්ට. උන්වහන්සේ මට ඒවට අද උත්තර දෙයි. ඊට පස්සෙවත් දැනගනි මම දරන මතය හරි කියන අදහසින් යුක්තව පායාසි රාජාන්‍ය පින්වතුනි එදා අර සියලුම බ්‍රාහ්මණ ගෘහපති පණිවරු හැමදෙනාම එක්ක සිම්බලී වනයේට යනවා. ඒ සිම්බලී වනයේට ගිහිල්ලා එක පිරිසක් උන්වහන්සේට තමන්ගේ නම් ගොත් හඳුන්වලා දීලා මම අහවල් කෙනාය මම අහවල් බ්‍රාහ්මණයාය කියලා හඳුන්වලා දීලා සුහද කදාවකින් පසුව පැත්තකින් වාඩි වෙනවා. තවත් පිරිසක් වන්දනා කරලා වාඩි වෙනවා. තවත් පිරිසක් ඈත ඉඳලම වන්දනා කරලා වාඩි වෙනවා. තවත් පිරිසක් ධර්ම දේශනාව ඇසෙන මානේ ඉන්නවා. ධර්ම දේශනාව මට තේරුනොත් විතරක් වඳිනවා කියලා එහෙම පිරිසකුත් ඉන්නවා. එදා වගේම තමයි අදත්, අද වගේම තමයි එදාත්. කිසිදු වෙනසක් නැහැ මිනිසුන්ගේ මානසිකත්වයන්හි. එහෙම ගිය පායාසි රාජාන්‍ය මුලින්ම කස්සපයන් වහන්සේට තමන්ගේ මෙන්න මේ මතය ප්‍රකාශ කරනවා. කුමාර කස්සපයන් වහන්සේ මම මෙන්න මෙහෙම කෙනෙක්. මෙහෙම මතයක් දරන කෙනෙක්. නත්ති පරෝලෝකෝ පරලොවක් නැහැ. නත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයෝත් නැහැ. නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ පින්පව් කියලා දෙයක් නැහැ. කුසල අකුසල කියලා දෙයක් නැහැ. මේ වාගේ විපාක කියලා කොටසක් නැහැ. මෙන්න මේ මතයයි මම දරන්නේ කුමාර කස්සපයන් වහන්සේ කියනකොටම කුමාර කස්සප හාමුදුරුවෝ හරි ලස්සන විචිත්‍ර ධර්ම කතිකේ. උන්වහන්සේ පළවන ප්‍රශ්නය මෙන්න පායාසි රාජාන්නගෙන් අහනවා. පායාසි රාජාන්‍ය ඔබ දැකලා තියෙනව නේද ඉරහඳ? ඉරහඳ දැකලා තියෙනවා. කවුරුත් දැකලා තියෙනවනේ. ඉරට අරක් ගත්ත දේවතාවෝ හඳට අරක් ගත්ත දේවතාවෝ ඉර මණ්ඩලයට අධිපති දේවතාවෝ චන්ද්‍ර මණ්ඩලයට අධිපති දේවතාවෝ කියලා පිරිසක් ඉන්නවා කියලා ඔබ පිළිගන්නවාද? ඒක නම් පිළිගන්නවා කියලා කියනවා. එහෙනම් මේ දෙවියන් අයිති වෙන්නේ මනුස්ස ලෝකෙටද දේව ලෝකෙටද කියලා අහනවා.
ඒ අය අයිති වෙන නම් දේව ලෝකෙට. එතකොට මිනිස්සයෝ දෙවියන් වෙලා උපදින්නේ මේ ලෝකේද පරලෝකේද කියලා අහනවා. එහෙනම් පරලෝකේ නම් තමා කියලා කියනවා. එහෙනම් පායාසි රාජන්න ඒකින්වත් දැනගන්න පරලොවක් තියනවා කියලා පළවෙනිම දේශනාව කරනවා. පායාසි රාජාන්නේ වාගේ කෙනෙක් ඕකෙන් මට්ටු වේද? නෑ. පායාසි රාජාන්නේ මේකෙන් කිසිම මොහොතක තමන් පිළිගත් බවක් හැඟෙන්නේ නෑ. නමුත් මම පිළිගන්නේ නෑ ඒක කුමාර කස්සපයන් වහන්සේ මගේ මත ඊට වඩා බලවත්. පින්නොතිනි මෙන්න මේ දෘෂ්ටි කියන දේවල් වලට ඇලුනොත් ඒ දෘෂ්ටි බිම තියන්නේ නැහැ මිනිස්සු කවදාවත් කල්යාණ මිත්‍රයෙක් හමු වෙනකන්. අන්නේ දෘෂ්ටි ඔස්සේ තමයි අපි හැමදෙනාම ගමන් කරන්නේ. මෙතන 100ක් ඉන්නවා නම් දෘෂ්ටි 100ක්, මෙතන 100ක් ඉන්නවා නම් ග්‍රහලෝක 100ක්. ඒ 100ටම සූත්‍ර 100යි. ඒ මොකද මානසික මට්ටම් 100කට වෙනම සූත්‍ර 100ක්. එහෙම දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරු 84000ක් දේශනා කරානි. ඉන් එකක් තමයි එක්කෙනෙකුගේ දෘෂ්ටිය කැඩෙන්න හේතු වෙන්නේ. පායාසි රාජාන්නගේ දැන් මානසිකත්වයේ දකින කුමාර කස්සපයන් වහන්සේ නැවතත් අහනවා පායාසි රාජාන්‍ය ඔබගේ මතය සනාථ කිරීම සඳහා ඔබ දරන යම්කිසි අදහසක් තියෙනවා නම් ඒක මට කියන්න කියලා කියනවා. මෙන්න පළවෙනි අදහස ඉදිරිපත් කරනවා. කුමාර කස්සපයන් වහන්සේ ඔබගේ ඔය භාග්‍යවතුන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් කියනවා කියලා මම අහලා තියෙනවා මේ ලෝකේ පන්සිල් නොරකින මිත්‍යා දෘෂ්ටියේ ගැලී ඉන්න පස්පව් දස අකුසල් කරන මෙවැනි දේවල් කරන පුද්ගලයෝ දුගතිගාමී වෙනවා අපාගත වෙනවා කියලා මම අහලා තියෙනවා. මගේ ළඟම ඥාතියෝ හිටියා. මගේ ළඟම ඥාතිත් එහෙම කොටසක් හිටියා. ඒ උදවිය ජීවිත කාලය පුරාම කළේ ඌව තමා කුමාර කස්සපයන් වහන්සේ. ඒ අය පන්සිල් රැක්කේ නැහැ. විවිධ දෘෂ්ටි දරාගෙන හිටියේ. සතුන් මැරීම මේ වාගේ දේවල් කරා. එතකොට එවැනි දස අකුසල් කරමින් හිටපු ඒ මගේ ඥාතීන් ගිලන්නුණා. මරණ මංචකයට වැටුණා. ඒ මරණ මංචකයට වැටුණට පස්සේ ඒ උදවිය බලන්නට මම ගියා. මේ අය මේ ගිලන් කමින් කිසිම මොහොතක නැගිටින්නෙම නැහැ. දැන් නම් නැගිටින්නෙම නැහැ. මිය පරලොව යනවාමයි කියලා මම දැනගත් මොහොතේ මට හැඟුණ මොහොතේදී මං ඒ අයට මෙන්න මේ දේ කිව්වා. මොකද්ද? මාගේ ඥාතිවරුනි, ඔබලා මගේ නෑදෑයෝනි. ඔබලා මට බොහොම විශ්වාසයි. මගේ ලේ නෑයෝ ලේ වගේ විශ්වාසයි. හැබැයි ජීවිත කාලේ පුරාම ඔයාලා කරේ මොනවද? පස්පව් දස අකුසල් තමා කරේ. එහෙම පස්පව් දස අකුසල් කරපු අය මිය ගිහිල්ලා අපාගත වෙනවා කියලා ශ්‍රමණ බවත් ගෞතමයෝ කියනවා. එහෙනම් ඒක ඇත්තනම් ඔයාලා මැරිලා ගිහිල්ලා ඉපදෙන්න ඕනේ කොහෙද? ඒ අය උපදින්න ඕනේ කොහෙද? මේක මරණ මංචකේ ඉන්න කෙනෙකුගෙන් අහන්න හොඳ දෙයක් නෙවෙයි. නමුත් පායාසි රාජානේ තමන් පරිශ්‍රණයක් හැටියට අහනවා. ඒ කීම ඇත්තනම් ඔබලා ගිහිල්ලා උපදින්න ඕනේ කොහෙද? අපායේ. අපායේ ඉපදුනොත් මේ වගේ මතයක් මම දරන්නේ. අපායක් නැහැ. පරලොවක් නැහැ කියන මතේ දරන මගේ ඥාතියෝ හැටියට ඔබලා ඒ මතය සනාථ කිරීමට හෝ ඒ මතය නැති කර ගැනීමට හෝ ඔබලා උදව්වක් වශයෙන් අපායට ගිය මොහොතේම මට පණිවිඩයක් එවන්නට ඕනේ ඥාතියනේ. මට පණිවිඩයක් එවන්නට ඕනේ. එහෙමත් නැත්නම් හිතවතෙක් හරි දූතෙක් අතේ හරි පණිවිඩයක් එවන්නට ඕනේ. ඔබලා අපායට ගිය බව ඊට පස්සේ මම විශ්වාස කරනවා කියලා කිව්වා. දැන් ඔන්න පායාසි රාජාන්නේ කියපු කතාව. අපායට ගිහිල්ලා ගිය ගමම්ම ළඟම ලේ ඥාතින්නේ. ඔබලා අපායට ගියා කියලා මට පණිවිඩයක් එවන්න. ඇවිල්ලා හරි කියන්න නැත්නම් දූතෙක් හරි එවන්න කියලා කියනවා. මගේ ඒ ඥාතියෝ මට විශ්වාසයි. මගේ ලේ නෑයෝ අපි එකට කාපු බීපු අය එකට සෙල්ලම් කරපු අය මේ වගේ විශ්වාසවන්තකම කියලා ගිහිල්ලා කුමාර කස්සපයන් වහන්සේ අද වෙනකන් කිසි කෙනෙක් ආවේ නෑනේ මට පණිවිඩයක් කියන්නේ. ඒක හින්දා මට විශ්වාස කරන්න බෑ
ඔබලාගේ ඔය ශ්‍රමණ බවත් ගෞතමියෝ කියන ආකාරයට අපායක් තියනවා කියලා. දැන් ඔය ප්‍රශ්න අහනවනේ. මේ පින්වතුන් ළඟින් යම් අය අහනවා. මෙන්න කුමාර කස්සපයන් වහන්සේගේ උත්තරය. කුමාර කස්සපයන් වහන්සේ විචිත්‍රයි. උන්වහන්සේ දෙනවා මෙන්න මේ වගේ පිළිතුරක්. රාජාන්‍ය ඔබ යුව රජ කෙනෙක්. ඔබ ළඟට මේ නගරයේ ඉන්න බලවත් අපරාධකාරයෝ, හොරු, මංකොල්ලකාරයෝ ඔබ ඉදිරියට පමුණනවා. ඒ අය ඉදිරියට පැමුණුවට පස්සේ ඔබ මොකද කරන්නේ කියලා අහනවා. මම ඔහුට දඬුවම් පමුණවනවා ඔවුන්ට. හොඳයි එහෙනම් එවැනි අල්ලාගත් අපරාධකාරයෙකුට, සොරෙකුට ඔබ මරණ දඬුවම පැමුණුවා කියලා හිතන්න. ඊට පස්සේ කොහොමද ඔහුගේ චර්යාවන්? මරණ දණ්ඩනේ මම පැමුණුවොත් එහෙම ඔහුගේ දෙයත්ල බඳිනවා. දෙයත්ල බැඳලා මල් මාලා දානවා. බොහෝම භයානක වද බෙර ගසමින් වීදියක් පාසා යමින් මේ නුවර තියෙන දකුණු වාසල් දොරටුවෙන් එළියට ගිහිල්ලා ඔහුගේ හිස ගසා දානවා. ඕකයි කරන්නේ. හොඳයි. එහෙම යන මේ අපරාධකාරී Taman මේ වදක භූමියට යන අතරතුරේදී ඒ වදකයන්ගෙන් අහනවා, පින්වත් වදකේනි, මම දැන් මරන්න ගෙනියන කෙනානි. දැන් මගේ ජීවිතේ නැති වෙනවා. නමුත් මගේ ධනය වස්තුව සංගවපු තැන මගේ ගෙවල් වල ඉන්න ඥාතියෝ දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ගිහිල්ලා මට පණිවිඩය කියලා එන්න අවසරයක් දෙනවද කියලා ඇහුවොත් එහෙම වදකයෝ ඔහුට ගෙදර ගිහිල්ලා ඥාතින් හම්බෙලා එන්න ඉඩ දෙයිද කියලා අහනවා. අර වදක භූමියට හිස ගසා දාන්නට ගෙන යන මේ වදකයා අවසරයක් ඉල්ලනවා ගෙදර ගිහිල්ලා පණිවිඩයක් කියලා එන්න. ඒ පණිවිඩය කියන්න ඔබගේ වදකයෝ ඉඩ දෙයිද කියලා අහනවා. කිසිම දවසක ඉඩ දෙන්නේ නැහැ කුමාර කස්සපයන් වහන්සේ අඬා ඉද්දිම බෙල්ල කපලා දානවා කියනවා. එහෙනම් රාජාන්‍ය මනුස්ස ලෝකයේ ගම්බිම් පේන තෙක් මානේ අපරාධයක් කරලා ඔබගේ මනුස්ස වදකේන්ට අහුණාට පස්සේ අර මිනිස්සයා මනුස්ස වදකේට කියනවා මට ගෙදර ගිහිල්ලා පණිවිඩයක් කියන්න ඉඩ දෙන්න කියලා කියද්දිත් ඔබලා ඉඩ දෙන්නේ නැතුව බෙල්ල ගහලා දානවා නම් මනුස්ස ලෝකේ අපායට ගිය නිරිපල්ලෝ ඔයාගේ ඔය ඥාතියා වදක භූමියට ඇදකට යනකොට අර නිරිපල්ලට කියනවා නිරිපල්ල මගේ ඥාතියෙක් ඉන්නවා පායාසි රාජාන්න කියලා. මම මෙහෙට ආපු බව ඔහුට කියලා එන්න මම චූට්ටකට මනුස්ස ලෝකෙට ගිහින් එන්නද කියලා ඇහුවොත් එම නිරිපල්ලෝ ඔබගේ ඥාතියාට අවසර දෙයිද කියලා අහනවා. ඒක නම් වෙන්න විදිහක් නැහැ නේද? මනුස්ස ලෝකේ මනුස්ස අලුගෝසියකින්ව සමාව හම්බෙන්නේ නැතිකොට අර ඒ වැඩේටම කැප වෙලා ඉන්න අර රෞද්‍ර නිරිපල්ලුන්ගෙන් අපිට අවසරයක් හම්බෙයිද ඥාතීන්ට පණිවිඩයක් එහෙම කියලා එන්න? නෑ, ඒ ගියපු කට්ටිය එහෙම්මමයි. මෙන්න මේක ඉදිරිපත් කළාට පසුව පායාසි රාජාන්‍ය ඒක පිළිගත්ත බවක් පෙන්වන්නෙත් නෑ. දැන් ওই අපාය ආදී දේවල් වලට ලබා දෙන උත්තර තමයි මේවා. පායාසි රාජාන්‍ය ඊට පස්සේ කියනවා හොඳයි, ඒ පව් කරපු අයනේ මගේ ඥාතියෝ හිටියා මේ වගේ පස්පව් දසකුසල් නොකර මහා පින්කම් කරලා දස කුසල කර්ම කරලා පංචශීලාදී ප්‍රතිපත්ති වලට ජීවත් වෙච්ච මගේ ළඟම ඥාතියෝ හිටියා. ඒ ඥාතිනුත් කාලයක් ගිහිල්ලා ලෙඩ වෙලා මරණ මංචකයට වැටිලා පණ අදිමින් ඉන්නකොට මම ප්‍රත්‍යක්ෂ කරගත්තා ඔවුන් ළඟට ගිහිල්ලා ඔවුන් අය නැගිටින්නේ නැහැ කියලා. මරණයෙන් මිස නැගිටීමක් නැහැ කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂ නොවි නෙමෙයි ඈ. ඔව් ප්‍රත්‍යක්ෂ නොවි ගිහිල්ලා අහන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ මම ඒ අයට දැනුම් දුන්නා ඔබලා මගේ ළඟම ඥාතියෝ, මට විශ්වාසවන්ත ඥාතියෝ. අර ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ කියනවා ඔබලා වැනි පින් කරපු අය, ඔබලා වැනි මේ කුසල ධර්ම පතයන්ගේ නියලිච්ච අය, යහපත් සිල්වත් ගුණ අය මිය පරලොව ගිහිල්ලා සුගතියට යනවා කියලා. නමුත් මම මේ මතයේ දරන කෙනෙක් නෙවෙයි. ඔබලා මං ගැන දන්නවනේ. ඒ නිසා ඒ මගේ මතය වෙනස් කරන්නට නම්, එහෙමත් නැත්නම් ඒ මගේ මතය තවත් ඔප්පු කර ගන්නට නම් මට උදව්වක් හැටියට සුගතියට ගිය ගමම්ම මට කරන උදව්වක් හැටියට
මට ඇවිල්ලා පණිවිඩයක් කියලා යන්න නැත්නම් දූතෙක් හරි මට එවන්න කියලා කියනවා. කවුද? පායාසි රාජාන්‍ය. මම එහෙම කිව්වත් මගේ ලේවාගේ විශ්වාසවන්ත ඥාතියෝ එකෙක්වත් අද වෙනතුරු ආවේ නෑනේ කුමාර කස්සපයන් වහන්සේ. ඒක නිසා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ සුගති උත්පත්තියක් තියනවා කියලා. ඒ කියනවත් එක්කම කුමාර කස්සපයන් වහන්සේ ලබා දෙනවා ලස්සන උත්තරයක්. ලස්සන උත්තරයක් ලබා දෙනවා. මෙන්න මේකයි ඒ ලබා දෙන උපමාව. පායාසි රාජාන්‍ය, ඔබ හිතන්න යම් කිසි පුරුෂයෙක් මේක කිව්වහම ටිකක් පිළිකුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා, කමක් නැහැ. යම් කිසි පුරුෂයෙක් හිස වටක් දක්වාම කර වටක් දක්වාම අසූචි වලක බස්සලා තියෙනවා. අසූචි වලක බස්සලා තියෙනවා. එහෙම බස්සලා තියෙනකොට ඔබ ආඥාවක් ලබා දෙනවා අර අසූචි වලේ කර වටක් බස්සලා ඉන්න පුද්ගලයා පැය දෙකක් තුනක් එහෙ ඉඳලා ඒක ඇතුලේ ඉඳලා දැන් ඒකේ ස්වභාවය දැන් Tamanට තේරෙනව නේද? හොඳයි. එහෙම බස්සලා ඉඳලා පැය දෙකකින් තුනකින් නැවතත් ගොඩ ගන්න කියලා. එහෙම ගොඩ අරගෙන සුවඳ මැටි වලින් අර පුරුෂයාගේ සම්පූර්ණ ශරීරය ආලේප කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අර සියලුම දේවල් ගැලවිලා යන්නට. සුවඳ මැටි ආලේප කරලා නාවන්න කියනවා. එහෙම නෑවුවට පස්සේ නැවතත් සඳුල් කල්ක වලින් ආයෙත් නාවන්න කියනවා. සඳුන් කල්ක වලින් නාවලා නැවතත් උණු වතුරෙන් නාවන්න කියනවා. උණු වතුරෙන් නාවලා සඳුල් තෙල් වලින් මුළු ශරීරයම ආලේප කරන්න කියනවා. එහෙම ආලේප කරලා කසී සලු ඔහුට ලබා දෙන්න. මොකටද? ලස්සනට හැඳ පැළඳ ගන්න. කසී සලු ඇඳ පැළඳ ගන්නවා. කසී සලු හැඳ පැළඳ ගත්තට පස්සේ සුවඳ ද්‍රව්‍ය ආදී හැම දෙයකින්ම සමලංකృత වෙලා තිබෙන පංචකාම සම්පත්තිය තිබෙන ඔබගේ උඩුමහන් තලාවට ඔහුව රැගෙන ගිහිල්ලා දවසක් දෙකක් පංචකාම සම්පත්තියෙන් විඳින්නට ඔහුට අවස්ථාව ලබලා දෙනවා. එහෙම අවස්ථාව ලබලා දීලා පංචකාම සම්පත්තියෙන් මත් වෙලා ඉන්නකොට ඔබ ඔහු ළඟට ගිහිල්ලා කනට කරලා කියනවා මේ අපි ගිහිල්ලා ආයෙත් අර අසූචි වැලේ වටිමුද? ඔයා කැමතිද කියලා අහන්න කියනවා. කැමති වෙයිද? කවදාවත් කැමති වෙයිද? ඔහු කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ නේ කුමාර කස්සපයන් වහන්සේ. එහෙනම් පායාසි රාජානේ දැනගන්න දෙවියන්ට මනුස්ස ලෝකේ මේ මිනිසුන්ගේ මනුස්ස ගන්ධය දුර්ගන්ධය යොදුන් 100ක් ඈතට බාධා කරනවා. කවදාවත් ඔබට පණිවිඩ කියන්න ඉන්නේ දෙවියෝ මිනිස්සුන්ට කියන්නේ නරයෝ කියලාත් නෙමෙයි නර පණුවෝ කියලා කියන්නේ. යොදුන් 100ක් දෙවියන්ට මිනිසුන්ගේ දුර්ගන්ධය බාධා කරන නිසා ඒ ආකාරයට සොම්නසින් පංචකාම සම්පත්තියෙන් විඳින අමෘතය බොමින් මේ දුවපණ යන මේ මහා සැපතක් ලැබුණු දෙවියෙක් ඔබට පණිවිඩ කියන්න මේ මනුස්ස ලෝකෙට එන්නේ නැහැ කියනවා. හොඳයි. කුමාර කස්සපයන් වහන්සේ ඒ සුගතියම තමා ඒ සුගතියට අදාළම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ යහපත් ගුණාංග මොන වගේද? මේ වගේ මේ පේන්න තියෙන්නේ මේ වගේ යහපත් පින්කම් කරපු අය මිය ගිහිල්ලා තාවතින්සේ උපදිනවා කියලා මං අහලා තියෙනවා. ඔයාලත් අහලා තියෙනව නේද? ඒ වගේ ප්‍රශ්නත් අහනවා නේද? පිරිස අහනවනේ. ඒ අයට තමයි මේ උත්තර ලබා දෙන්නේ. හොඳයි. තාවතින්සේ උපදිනවා කියලා අහලා තියෙනවා. කුමාර කස්සපයන් වහන්සේ මම නම් කිසිසේත්ම ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. ඒ විශ්වාස කරන්නේ නැත්තේ මොකද? තමන් දැකලා නැහෙනේ. අන්න ඒ නිසා මගේ ළඟම ඥාතියෝ හිටියා මුළු ජීවිත කාලය පුරාම අසම සම පින්කම් කරපු අය. ඒ අසම සම මහා උත්කෘෂ්ඨ පින්කම් කරපු ඥාතියෝ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණ මංචකයට වැටුණාට පස්සේ මම ඔවුන්ව බලන්න ගියා. බලන්න ගිහිල්ලා නැවත ඒ ගිලන් ඇඳෙන් නැගිටින්නේ නෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ මම ඔවුන්ට කිව්වා බවත් ගෞතමයන් වහන්සේ විසින් පින්කම් කරපු ඔබ වගේ අය උත්කෘෂ්ඨ පින්කම් කරපු ඔබ වගේ අය මිය ගිහිල්ලා
තාවතින්සයේ උපදිනවාය කියලා උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් මිය පරලොව ගිය මගේ පින්වත් ඥාතියොත් දැන් මිය ගියොත් ඒ කතාව ඇත්තනම් ගිහිල්ලා උපදින්න ඕන කොහෙද? තාවතින්ස දෙවියන්ගේ සහවාසයට යන්නට එපැයි. දැන් ඒවා විශ්වාස නොකරන අය වෙනුවෙන් එදා කුමාර කස්සපයන් දුන්න උත්තරයක් මේ කියන්නේ. මේ පින්කම් වල විපාක ලැබෙන්නේ නැහැ කියලා අදහස් දරන උදවියටයි මේ කියන්නේ. උන්වහන්සේ දෙනවා උත්තරයක්. පායාසි රාජාන්‍ය අර අපේ වචනයෙන් කිව්වොත් එහෙම කැරකිලා යන්න. මේන් දෙන උත්තරේ උන්වහන්සේ තාවතින්ස දිව්‍ය ලෝකය ගත්තාම මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් පායාසි රාජාන්‍ය තාවතින්සේ එක දවසයි කියනවා. මේ ලස්සන කතාවක් කියන්නේ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතින්සේ එක දවසයි. එවැනි දවස් 30ක් තාවතින්සේ මාසයයි. එවැනි මාස 12ක් තාවතින්සේ අවුරුද්දයි. එවැනි අවුරුදු 1000ක් තාවතින්සේ දෙවියෙකුගේ පූර්ණ ආයුෂ කියලා කියනවා. දැන් ඉලක්කම් ටික මතකයි නේද? හරි. එතකොට මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් එහෙ කීයද? එක දවසයි. හොඳයි. ඔබගේ ඥාතියෙක් මිය පරලොව ගිහිල්ලා තවුතිසා දිව්‍ය තලයේ ඉපදුනොත් එහෙම ඒ ඉපදුන දවසේ අපි දැන් දුර ගමනක් ගිහිල්ලා ඥාතියෙකුගේ ඔය දැන් මාතර පැත්තේ වාගේ ඉන්න කෙනෙකුගේ ගෙදරකට ගිහිල්ලා පහවදාම ගෙදර එනවද? නෑනේ, දවස් දෙකක් ඉඳලා ඒ පැත්තෙන් හොඳට නාලා නේද? වටපිට ඇවිදලා ඥාතියොත් හඳුරුගෙන විනෝද වෙලා ඉන්නේ. තාවතින්ස දිව්‍ය ලෝකයට ගිහිල්ලා ගිය ගමම්ම ඔබගේ ඥාතියෝ වටපිට බලලා අලුත් ලෝකෙට ආවි දෙවියෝ හඳුනගෙන ඒ වගේම මදාරා පරසතු ගස් දිහා බලලා දිව්‍යාංගනාව වටපිට බලන් ඉන්නවා. අමෘතයේ චුට්ටක් එහෙම පානය කරලා විනෝද වෙලා ඔබට ළඟම ඥාතියෙක්. ඔය ඥාතියෝ අතරක් ඉන්නවනේ ලේවාගේ ඥාතියෝ. ඔබගේ ළඟම ඥාතියෙකුට හිතුනොත් කමක් නෑ අද දවස මම ඉඳලා හෙට උදේම ගිහිල්ලා පායාසි රාජාන්‍යයට මම දිව්‍ය ලෝකෙට ආවා කියන පණිවිඩේ ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබ ජීවතුන් අතර ඉන්නවද එතකොට කියලා අහනවා. ඇයි? දවසක් ගෙවිලා පහුවදා උදේ එනකොට මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ඉවරයි. හොඳයි. යම් කිසි ඥාතියෙකු දවස් 2කට 3කට පස්සේ ඔබගේ මේ පණිවිඩය මතක් වෙලා ඇවිල්ලා ඔබට ඇවිල්ලා කිව්වොත් එහෙම පායාසි රාජාන්‍ය ඔබ නොවේයි. ඔබ මැරිච්ච තැන්වල ගස් ඇදිලා ඒ ගසුත් ඉරලා ඒ වගේනුත් ගෙවල් හදලා ඔබගේ පරම්පරාවේ තවත් පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. ඒ අය ආවට පස්සේ මේක මේ සූත්‍රයේ කොටසක් නෙමෙයි ඈ. ඒ අය සාමාන්‍යයෙන් ආවට පස්සේ සමහර විට අහන්න ඉඩ තියෙනවා මේක අපිට අනුමාන කරන්න පුළුවන් දෙයක්. චූටි දරුවන්ගෙන් ඇහුවොත් දැන් මේට අවුරුදු 100කට විතර එහා පැත්තේ හිටපු අත්තා මුත්තා කිත්තා ගැන ඇහුවොත් එහෙම දන්නේ නැහනේ. චූටි දරුවෝ දන්නේම නැහැ. වයසකම ආච්චි කෙනෙකුගෙන් ඇහුවොත් සමහර විට කියයි ඔය කියන නම තියෙන අපේ මී මුත්තා කෙනෙක් මේට අවුරුදු 300කට එහා පැත්තේ හිටියා කියලා මං අහලා තියෙනවා. ටිකක් මෝඩ පහේ මී මුත්තා කෙනෙක් කියලා කියයි. එහෙනම් පායාසි රාජාන්‍ය කවදාවත් ඔබගේ ඥාතියෝ ඔබට පණිවිඩ කියන්න එන්නේ නැහැ. ආවත් ඔබ ජීවතුන් අතර නැහැ කියලා කියනවා. මෙන්න මේ කාරණයක් අහගන්න පායාසි රාජාන්‍ය තමන්ගේ ප්‍රශ්න විචාරීමත් අරිනවද? නෑ අරින්නෙම නෑ. පායාසි රාජාන්‍ය ගත් කටටම අහනවා කුමාර කස්සපයන් වහන්සේ ඉතින් ඔය තවුතිසාවේ දෙවියෝ ඔය සුගතිය ගැන ඔබ වහන්සේ කියන්න ඔබ වහන්සේ කොහෙන්ද දැක්කේ කියලා අහනවා. කවුරුත් අහන ප්‍රශ්නයක් නේද? කවුද ඔය දෙවියෝ දැක්කේ? කවුද ඔය බුදුහාමුදුරුවෝ දැක්කේ? කවුද ඔය රහතන් වහන්සේ දැක්කේ කියන වචන අහනව නැද්ද? අහනවද නැද්ද? අහනව නේද? කවුද දැක්කේ කියලා අහනව නේද? අන්න එහෙම අහන පායාසි රාජාන්නට කුමාර කස්සප හාමුදුරුවෝත් නිකන් ඉන්නේ ආපස්සට දෙනවා උත්තරයක්. අපේ වචනයෙන් කිව්වොත් උඩු කුරුඤ්ඤම් වෙලා යන්න උත්තරේ දෙනවා. හොඳද? නිදිමත එහෙම නෑ නේද? ඒක තමයි අර උඩු කුරුඤ්ඤම් කියලා වචනයක් මම භාවිතා කරේ. ඒතකොට ටිකක් ඇහැරෙනවා. ඒකයි
පායාසි රාජාන්‍යයට මෙන්න මේ වගේ උත්තරයක් ලබා දෙනවා. පායාසි රාජාන්‍ය මේ ලෝකේ තියෙනවා කොළ පාට, සුදු පාට, රතු පාට, මදතිය පාට මේ වගේ පාටවල් තියෙනවා කියලා ඔබ පිළිගන්නවද කියලා අහනවා. පිළිගන්නවා. ඉර හඳ තරු කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා කියලා ඔබ පිළිගන්නවද කියලා අහනවා. පිළිගන්නවා. උපතින්ම S2 අහිමි જાත්‍යන්තයෙක් ඉන්නවා. උපතින්ම S2 නැත්තම් එයාට කියන්නේ જાත්‍යන්ත. જાත්‍යන්තයෙක් කියනවා යම් කිසි කෙනෙක් ඔහුට කිව්වට පස්සේ මේ ලෝකේ ලස්සනයි, කොළ පාට තියෙනවා, රතු පාට තියෙනවා, මදටිය පාට තියෙනවා, සුදු පාට තියෙනවා, උඩ බලපුවාම ඉරක් පේනවා, තරු පේනවා, හඳ පේනවා කියලා කිව්වහම අර જાත්‍යන්තයා කියනවා අනේ මන්නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. ඒ මොකද මට පේන්නේ නැහැ. මම කොළ පාට දැකලා නැහැ. සුදු පාට දැකලත් නැහැ. මදටිය පාට දැකලත් නැහැ. ඉරක් දැකලත් නැහැ. හඳක් දැකලත් නැහැ. තරුත් දැකලත් නැහැ කියලා කිව්වොත් එහෙම ඔහු කියන්නේ ඇත්තක්ද කියලා අහනවා. නෑ ඇත්තක් නෑ. ඉතින් ඔහුට S2 පේන්නේ නැති හින්දානේ මේ එහෙම කියන්නේ කුමාර කස්සපයන් වහන්සේ. ඒක නම් මට පිළිගන්න බෑ. මිනිහට පෙවුන්නේ නැති වුණාට මට පේනවා. ආන් ඒ වාගේ තමයි පායාසි රාජාන්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යා අන්ධකාරයෙන් ඔද්දල් වෙච්ච උඹ වගේ මෝඩයෙකුට එව්ව පේන්නේ නෑ. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන මේ ප්‍රතිපදාවන් වල ඉඳලා අභිඥා ලබාගත් උත්තමයන් වහන්සේලා තමන්ගේ මසසින් නෙවෙයි මනසින් ඒවා දකිනවා. මනසින් දකිනකොට මනසින් දකින්නට බැරි ජාත්‍යන්තයෙකු වැනි නුඹ වැනි පුද්ගලයෙකු එහෙම කිව්වා කියලා ලෝකේ ඉරහඳ තාරකා නැති වෙන්නේ නෑ රාජාන්‍ය කියලා කියනවා. එහෙම කිව්වත් අරින්නෙම නෑ පායාසි රාජාන්‍ය. නැවතත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හොඳයි එහෙනම් කුමාර කස්සපයන් වහන්සේ මගේ මේ ජීවිතේ මේ මතය හරිද නැද්ද කියලා දැනගන්න මම විවිධ පර්යේෂණ කළා. මම ළඟට එන අපරාධකාරයෝ ඔම් බලන්නකො මේ පායාසි රාජාන්‍ය මේ මිත්‍යා දෘෂ්ටිය දරාගෙන කරලා තියෙන වැඩ ටික මෙතනින් එහාට දැනගන්න පුළුවන්. හොඳද? අපරාධකාරයෝ මම ළඟට පැමිණෙව්වට පස්සේ ඒ අපරාධකාරයා මම මුලින්ම තරාදියකින් කිරනවා. තරාදියකින් කිරලා බර මැන ගන්නවා. බර මැනගෙන දුනුදිය කියලා කියන්නේ දුන්නේ තියෙන ලණුව. ඒ ලණුවෙන් ඒ අපරාධකාරයාගේ බෙල්ල ගැට ගහලා බෙල්ල හිර කරලා හුස්ම ටික යවලා මරා දානවා. මේ කරපු දේවල්. රාජාන්‍ය කරපු දේවල් මිත්‍යා දෘෂ්ටියක් දැරුවොත් එහෙම තමයි. දුනුදියෙන් බෙල්ල හිර කරලා මරලා දාලා ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ආයෙත් බර කිරනවා. ආයෙත් බර කිරලා බර මැන ගන්නවා. ආන් එහෙම බර මැන ගත්තට පස්සේ කුමාර කස්සපයන් වහන්සේ අර මිය යන්න කලින් හිටපු පුද්ගලයාට වඩා මැරිච්ච මිනිහාගේ ශාරීරියේ බර වැඩිනේ. ඒක හින්දා මං පිළිගන්නේ නැහැ මැරුණාට පස්සේ වෙන ලෝකෙට ගියා කියලා මට පිළිගන්න බෑ. ඇයි මලමිනියේ බර වැඩි වුණා. ඕන් මේ අය දහම ඒ කාලේ විසඳගත්ත හැටි. ඔහොම උන්දලා දැනුත් ඉන්නවා. ඒකයි මේ කියන්නේ මිය ගියාට පස්සේ මලමිනියේ බර වැඩි වුණා. ඒක හින්දා මේ කය ඇතුලේ මොකෙක්වත් ගිහිල්ලා නැහැ. එන්න නම් ඇති. කවුරු හරි. ඒ නිසා බර වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා මට නම් පිළිගන්න බෑ කියලා කියනවා. හොඳයි. රාජාන්‍ය ඔබ දැකලා තියෙනව නේද ගිනි බෝල? ලෝහ ගුලි. ඔව් මම දැකලා තියෙනවා. ලෝහ ගුලි ගිනි දැල්වෙමින් තියෙනකොට ඒ තේජෝ ගුණයෙන් යුක්තව ඒ උෂ්ණයෙන් යුක්තව තියෙන අවස්ථාවකදීම ඔබ කිරලා බලනවා. එහෙම කිරලා බලලා ඒ ලෝහමය ගිනි ගුලිය සීතල වතුරකට දාලා නැවතත් කිරලා බැලුවොත් එහෙම වැඩියෙන්ම බර මොන අවස්ථාවේද කියලා අහනවා. කුමාර කස්සපයන් වහන්සේ මම ඕක කරලා තියෙනවා. වැඩියෙන්ම මේකේ බර හිටින්නේ කොයි වෙලාවටද? අර සීතල වතුරේ දාලා ගන්න වෙලාවට. ඇයි? අර වෙලාවේදී තේජෝ ධාතුවත් එක්ක එකතු වෙලා මේ ලෝහ ගුලිවල බර නැහැ. සැහැල්ලු ගතියක් තියෙන්නේ. ඒක කාටත් ප්‍රත්‍යක්ෂයි නේද? ලෝහ ගුලි ගිනි අංගයා තියෙන වෙලාවකට යකඩයක් වුණත් බර කිරුවොත් එහෙම
ඒ බරට වඩා ඒ බරට සාපේක්ෂව බර වැඩි සීතල වතුරේ දාලා ගත්තාම ඔය දෙකෙන් මොකේද බර වැඩි කියලා අහනවා. සීතල වතුරේ දාලා ගත්තාම බර වැඩි කියලා කියනවා. එහෙනම් පායාසි රාජාන්නේ අපේ මේ ශරීරයේ අපේ මේ තේජෝ ධාතුව ආයුෂේ සහ විඥාන ශක්තිය පහ වෙලා ගියාට පස්සේ අපේ ශරීරයත් තිබුණාට වඩා බරින් වැඩි වෙනවා. ඊට හේතුව තමයි අපේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව. එහෙමත් නැත්නම් උෂ්ණය තුලින් අපේ බර අඩු කරලයි තියෙන්නේ කියලා ඒ උපමාව කියනවා. ඉතින් ඔය උපමාව කිව්වත් පායාසි රාජාන්නේ නෙමේ තමන්ගේ කතාව නවත්තන්නේ. ඔහොම පැන පැන ප්‍රශ්න අහන ඉන්නව නේද? ඒ වගේම තාමත් මේ පායාසි රාජාන්නේ. හැබැයි මේ පායාසි රාජාන්න ගැන කියාගෙන යනකොට මේ පුද්ගලයා කොහොම කෙනෙක් කියලාද හිතෙන්නේ? නිකම්ම මෝඩයෙක් කියලා හිතෙනවද? නෑ නෑ, මෙවැනි උපමාවන් අරන් ඇවිල්ලා මෙවැනි විදියට විචිත්‍රවත් විදියට ප්‍රශ්න අහන්න පායාසි රාජාන්නට මොකද තියෙන්න ඕනේ? හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. දෘෂ්ටිය මිත්‍යාව වුණත්. හොඳද? නැවතත් පායාසි රාජාන්නේ කියනවා නෑ නෑ කුමාර කස්සපයන් වහන්සේ ඔය කිව්වට මට පිළිගන්න බෑ. ඔය වගේම දවසක් අපරාධකාරයෙක් මන් ළඟට ගෙනාවට පස්සේ මම මොකද කළේ? මේ අපරාධකාරයා දැම්ම හැලියකට. බලන්නකො කරලා තියෙන වැඩ. හැලියකට දාලා මේ හැලිය යටින් ගිනි දැල්ලුවා. අර ලිග්ගල් තුනක් තියලා හැලියක් තියලා ඒකට දානවා වතුර දාලා රත් කරනවා. එහෙම රත් කරනවා. හැබැයි රත් කරන්න කලින් මම පොඩි දෙයක් කළා. මොකක්ද? මේ හැලියේ කට වහලා අමු හම් වලින්, ඒ කියන්නේ අමු හම් කියලා කියන්නේ තෙත සම් වලින් මේ හැලිය සම්පූර්ණ ආවරණය කරනවා. දැන් මේක පැහැදිලි නේද? අර මිනිස්සයා දැම්ම හැලියකට, ඒකට වතුර දැම්ම, කට වැහුවා. ඊට පස්සේ තෙත හම් වලින් සම්පූර්ණයෙන්ම අර හැලිය ආවරණය කළා. ඊටත් උඩින් අමු මැටි වලින් ආයෙත් ආවරණය කරලා යටින් ගින්දර දැම්මා. යටින් ගින්දර දාලා මම බලාගෙන හිටියා මට පේන්නට මේකෙන් මොකෙක් හරි එළියට යනවද කියලා. ඔබ වහන්සේට කියන්න කස්සපයන් වහන්සේ මම හැලිය විවර කරලා බලනකොට අර මිනිස්සයා මැරිලා හිටියා. නමුත් මේ හැලියෙන් පිටවන කිසිම කෙනෙක් මම දැක්කේ නැහැ. ඒකින්ද ඔබ වහන්සේලා කියනවා මට විශ්වාස කරන්න බෑ කියලා කිව්වා. ඒත් එක්කම කුමාර කස්සපයන් වහන්සේ නැවතත් මෙන්න මෙහෙම අහනවා. ඒ කොහොමද අහන්නේ? මම මුලින්ම කිව්වා නේද මේ පායාසි රාජාන්නයට එක පුරුද්දක් තියෙනවා කියලා. මොකක්ද මේ පුරුද්ද දැන් මතකද? දවල් නිදා ගැනීමේ පුරුද්දක් තියෙනවා කිව්වා නේද? මේකම ගන්නවා උපමාවට. කුමාර කස්සප හඳුරුත් ආයි ලේසි කෙනෙක් නෙමෙයි. පායාසි රාජාන්‍ය ඔබ දවල්ට නිදන මිනිස්සු දැකලා තියෙනවද කියලා අහනවා. ඇයි? පායාසි රාජාන්‍ය හැමදාම දවල්ට නිදා ගන්නවා. ඒක හින්දා මේ උපමාව ගන්නවා. ඉතින් කුමාර කස්සපයන් වහන්සේ ඕක මම දන්නවා. හොඳයි. ඔබත් දවල්ට නිදාගෙන තිබෙනවද? ඔව් මමත් දවල්ට නිදාගෙන තියෙනවා. දවල් හීන එහෙම දැකලා තියෙනවද කියලා අහනවා. අප්පච්චි මම මොකද හීන දැකලා නැත්තේ? ඒ වාගේ අවස්ථාවලදී ලස්සන උයන් මතු දැකලා තියෙනවද? ඔව් මං අනන්තවත් දැකලා තියෙනවා. ලස්සන මල් ගස් දැකලා තියෙනවද? ලස්සන ස්ත්‍රීහු අප්පච්චි කොච්චර හරි දැකලා තියෙනවා. මිටි ස්ත්‍රීන්, කොට ස්ත්‍රීන්, කුදු ස්ත්‍රීන්, උස ස්ත්‍රීන්, සුදු ස්ත්‍රීන්, කළු ස්ත්‍රීන් ඕනේ තරම් දැකලා තියෙනවා. හොඳයි. ඒ හීනේදී ඔබ දැක්ක ඒ ස්ත්‍රීන්ට ඔබ හීනෙට ඇවිල්ලා ආපහු යන බව ඒ ස්ත්‍රියෝ එහෙම දැකලා තියෙනවද කියලා අහනවා. මේක ගැඹුරු එකක් අහන්නේ. අර ඔබ දැකපු ස්ත්‍රීන් ඔබ ඒ හීනෙට ඇවිල්ලා යන එන බව ඔවුන් දැනගෙන හිටියද කියලා අහනවා. අනේ ඉතින් ඔවුන් දැනගන්න විදිහක් නැහැ. ඇහැරෙනකොට මොකෙක්වත් නැහැ කියලා කියනවා. එහෙම තමයි ඔබට කවදාවත් අන්න ඒ හීනය වගේම මේ සියුම් වූ දේවල්, සියුම් මේ මානසික කාරණාවන් කවදාවත් ඔබගේ ඇහෙන් දකින්නට කවදාවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ රාජාන්‍ය. දැන්වත් පිළිගනින් කියනවා. නෑ මම පිළිගන්නේ නෑ එහෙම. පායාසි රාජාන්‍ය කියන කෙනා එහෙම පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඇයි එහෙනම් පිළිගන්නේ නැත්තේ? ඔබ වහන්සේට කියන්න කුමාර කස්සපයන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඇතුළු ඔබ වහන්සේගේ ගුරුවරයා වන භගවත් ගෞතමයන් වහන්සේ කියනවානේ
පින්දහම් කරලා පරලොවට ගියාට පස්සේ සැප හම්බ වෙනවා කියලා. ඉතින් ඔය පින්දහම් කරන දායක දායිකාවෝ ළඟට ගිහිල්ලා ඔබ වහන්සේලාගේ මම මරන්න එළවලා තියෙනවා. මරනවා කියලා එළවලා තියෙනවා. හැබැයි ඒ කට්ටිය මට කියලා තියෙනවනේ මරන්න එපෝ කියලා. මරන්න එපා කියලා ඒ අය මට කියලා තියෙනවා. ඒ වගේම මම කවදාවත් දැකලා නැහැ ඔබ වහන්සේලාගේ ශ්‍රාවක පැවිද්දු වසක් විසක් කාලා සැතක් පාවිච්චි කරලා ඒ කියන්නේ කඩුවක් කිනිස්සක් අරගෙන බෙල්ල කපාගෙන බෙල්ලේ වැල දා ගන්නවා මම දැකලා නැහැ. ඉතින් මරණින් පසුව සැප හම්බෙනවා නම් මෙහි දුක් විඳ විඳ මොකද කරන්නේ? මං කිසි කෙනෙක් දැකලා නැහැ සියදි විනාසා ගන්නවා. මම දැකලා තියෙන්නේ මරන්න යනකොට මරන්න එපා කියලා කියනවා. ඒක හින්දා මම විශ්වාස කරන්නේ නැහැ කියනවා. ලේසි නෑ ප්‍රශ්න ටිකනේ. ලේසි නෑ. ඊට පස්සේ කුමාර කස්සපයන් වහන්සේ මෙන්න මේ කතාව ලස්සනට කියනවා. ඒකත් කියන්නේ පායාසි රාජාන්‍ය ගැනමයි. ඒක කියනකොට ඔයාලට තේරෙයි ඇයි එහෙම කිව්වේ කියලා. පායාසි රාජාන්‍ය මේ නගරේ එක බමුණෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ බමුණට ඉන්නවා බිරින්දෑවරු දෙන්නෙක්. ඇයි ඒ උපමාව ගත්තේ? පායාසි රාජාන්‍යට දෙන්නෙක් ඉන්නවා. ඒකයි ගත්තේ. බිරින්දෑවරු දෙන්නෙක් ඉන්නවා. එක බිරිඳකට දරුවෙක් ඉන්නවා අවුරුදු 12ක පිරිමි දරුවෙක්. අනිත් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. හරියටම gedara තත්ත්වය ඕක තමයි පායාසි රාජාන්‍යගේ. එක බිරිඳකට දරුවෙක් ඉන්නවා අවුරුදු 12යි. අනිත් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දන්නේ වාගේ කුමාර කාශ්‍යප පහඳුරු වහනවා. හොඳයි. ඔව් ඉතින් ඔය අවුරුදු 12ක විතර දරුවා අර දරුවා ලැබෙන්න ඉන්න තමන්ගේ කුඩම්මා කියලා කියමුකෝ. ඒ කුඩම්මා ළඟට ගිහිල්ලා කියනවා මේ ගෙදර ඉන්න පිරිමි දරුවා මම ඒ නිසා මේ සියලුම ධනය මට පාවා දෙන්න කියලා අර බිරිඳට ගිහිල්ලා කියනවා. ඒ බිරිඳට ගිහිල්ලා කියනකොට ඒ බිරිඳ මොකද්ද කියන්නේ? හොඳයි ඔබ කියන කතාවත් හරි. නමුත් මම ගර්භණීව ඉන්නේ. මගේ කුසෙනුත් දරුවෙක් වදන්න සූදානමින් ඉන්නේ. හැබැයි ගෑනු දරුවෙක් වුණොත් නම් ගැටලුවක් නැහැ. ඔබට මෙහෙකම් කරගෙන හරි ඉන්න පුළුවන්. පිරිමි දරුවෙක් වුණොත් එහෙම මේ ධනයේ අයිතියෙන් භාගයක් ඔහුටත් තියෙනවා. ඒ නිසා දරුවා වදනකම් ඉන්න කියනවා. එහෙම කිව්වත් අහන්නේ අර පිරිමි දරුවා දෙවනි වතාවටත් කියනවා තුන්වෙනි වතාවටත් කියනවා. දැන් ඔහොම කියාගෙන යනකොට කුඩම්මට මොකද වෙන්නේ? කුඩම්ම ආදරණීය වුණත් කරන්න දෙයක් නැහැ. වත්කම් බැරකම් ගැන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මොකද කරන්නේ? හොඳයි මම කරන්නම්කෝ දෙයක් කියලා මේ මගේ බඩ ඇතුලේ ඉන්නේ පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද කියලා බලා ගන්න ඕන කියලා. පිරිමි දරුවෙක් වුණොත් එහෙම කෙලිම උත්තර දෙන්න බෑ. පිරිමි දරුවෙක් කියන්නේ භාගයක් මට කියලා කෙලින්ම කියනවා. කාමරයට යනවා පිහියක් අරගෙන සැතක් අරගෙන ගිහිල්ලා බඩ පළලා බැලුවොත් එහෙම බඩ ඇතුලේ ඉන්නේ පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද කියලා මොකද වෙන්නේ කියනවා. දරුවත් මැරෙනවා අම්මත් මැරෙනවා කියනවා. ඉතින් ඒ වගේ තමයි Tamanට ලැබෙන්න තියෙන සැපතක් අයථා ක්‍රමයකින් ලබා ගන්නට හැදුවොත් ඒක විනාශයක්මයි වෙන්නේ. මාගේ බුද්ධ ශාසනයේ මාගේ ශ්‍රාවකයෝ හෝ අපගේ උපාසක උපාසිකාව හෝ මරණින් මතුව දිව්‍යමය සැප සම්පත් හම්බුණත් ආයුෂයයි ඒ වගේම කර්මයයි ඡය වෙනතුරු ආයුෂය කර්මය ඡය වෙන කම්ම ඉඳලා තමයි ඒ සැපතටපත් වෙන්නේ. අතරමඟදී සිය දිවනසාගෙන අයථා විදිහට අසාධාරණ විදිහට කවදාවත් ඒ සැප සම්පත් ලබා ගන්නට යන්නේ නැහැ. ආයුෂ ගෙවෙන කම්ම ඉඳලා තමයි ස්වාභාවිකවම මිය ගිහිල්ලා තමයි ඒ සැප සම්පත් ලබා ගන්නේ. ඒ හේතුව මොකද? ඒ අතර කාලයේදී මොකක් හරි යහපත් වැඩක් කරනවා කියලා පායාසි රාජාන්‍යට උත්තරයක් දෙනවා. කවදාවත් Tamanට ලැබෙන්න තියෙන සැප ඉක්මනට මැරිලා ලබා ගන්නේ නැහැ. ඇයි? ආයුෂ තියෙනවා කර්මයේ තියෙනවා. ඒක සාධාරණ ක්‍රියාවක් නොවන හින්දා එවැනි අසාධාරණ ක්‍රියාවන්ට අපගේ මේ බුද්ධ ශාසනයේ කවුරුත් පෙළඹෙන්නේ නැහැ කියලා කියනවා. දැන් උපමා 7යි. දැන් ගොඩක් වෙලා ගියා නේද? උපමා 7ක් කියනවා පින්වතුනි. මේ දේශනාව තියෙන්නේ දීඝනිකායේ පායාසි රාජාන්‍ය සූත්‍රයේ දීඝනිකාය කියලා කියන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ උපමා තියෙනවා 14ක්. දැන් පායාසි රාජාන්‍යයට වගේම මේ උපමා 14 කියන්න ගියොත් එහෙම පහුවදාට එළි වෙනවා. පහුවදාට එළි වේගෙන එනකොට පායාසි රාජාන්‍යත් අර උපමා 14ම අහලා අවසානයේදී එක්තරා වාක්‍යයක් කියනවා.
මෙන්න මේ පායාසි රාජාන්‍ය ඒ වාක්‍ය මතකද? මම මුලින්ම වාක්‍යයක් කිව්වා. අභිකන්තං භෝ කස්සප අභිකන්තං භෝ කස්සප නික්කුජ්ජිතං වා උක්කුච්චේය පටිච්චන්නං වා විවරේය මූල හස්සං වා ආචික්කේය අන්ධකාරේ වා තේල පජ්ජෝ තං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තී කියලා කිව්වා නේද? අන්න ඒ උදාන වාක්‍ය කියලා කියනවා මොකද්ද? අභිකන්තං බෝ කස්සප මනස්කාන්තයි කස්සපයන් වහන්සේ මනස්කාන්තයි ආශ්චර්යයි කස්සපයන් වහන්සේ ඊ타මත්ම මැනවි කියලා උදන් වාක්‍යයක් කියනවා. මොකද්ද ඒ කියාගෙන යන්නේ? මෙන්න මෙහෙමයි ඒ උදන් වාක්‍ය. නික්කු ජිතං වා උක්කුච්චේය. ඒකට මම මොකද්ද කිව්වේ මුලින්ම? යටිකුරු කරන ලද්දක් උඩුකුරු කෙරුවා සේද පටිච්චන්නං වා විවරේය වසා තැබූ දෙයක් විවර කළාසේද මූල හස්සං වා මග්ගං ආචික්කේය මුලා ඌවෙකුට මග පෙන්නුවා වගේම අන්ධකාරයක් තුලදී තෙල් පහනක් අතේ දරාගෙන ඇස් ඇති මිනිසුන් ඉන්නවා නම් දකිත්වායි කියන අදහසින් තෙල් පහනක් දැල්ලුවා වගේම අනේක පර්යායේන ධම්මං ප්‍රකාශේති අභිකන්තං වූ කස්සප අජ්ජ තග්ගේ පානුපේතං බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. එහෙම ප්‍රකාශ කරලා මේ පායාසි රාජාන්‍ය කියනවා කුමාර කස්සපයන් වහන්සේ ඔබ වහන්සේ මට පැහැදිලි කරපු පළවෙනි උපමාවෙන්ම ඔබ වහන්සේ කවුද කියලා මම දැනගත්තා. පළවෙනි උපමාවෙන්ම මට ඒක තේරුණා. නමුත් විචිත්‍රවත් විදියට දිගින් දිගට ඔබ වහන්සේගේ රසවත් දහම් කතා දහම් උපමා අහන්න ඕනෑවටයි මම අර වගේ ප්‍රශ්න ඇහුවේ. ඒකින්ද මට සමා වෙන්න පළවෙනි උපමාවෙන්ම මම දහම දැනගත්තා කිව්වා. එහෙනම් දිගින් දිගටම ප්‍රශ්න අහලා තියෙන්නේ ඇයි? ලස්සන විචිත්‍රවත් මේ වගේ මිහිරි බණපද වැටෙනකොට මිනිස්සුන්ට ඉන්න බෑ. ඒ නිසා එක එක ප්‍රශ්න අහලා ඒවා ගන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට තව විනාඩි 10ක් විතර තියෙනවා. මෙන්න මේ ආකාරයට එවැනි දේශනා 14ක් කරලා ඒ කියන්නේ උපමා 14ක් අරගෙන ඒවා පෙන්වලා දීලා අවසානයේ වෙනකොට පහුවදා ඉරගල මුදුලින් සූර්යා නැගීගෙන එන්න ඕන්න මෙන්න. දැන් එළි වෙනකම්ම සාකච්ඡාව. හවසක නෙගී පහුවදා එළි වෙනකම්ම දහම් සාකච්ඡාව. අන්න ඒ වෙනකොට මෙන්න මේ කුමාර කස්සපයන් වහන්සේට වන්දනා කරලා අද පටන් මම කරන්නා වූ ඔය යාග හෝම ඔය කිසි දෙයක් කරන්නේ කුමාර කස්සපයන් වහන්සේ මේ දහම පිළිපදමින් දාන ආදී පින්කම් කරගෙන මම ඉන්නවා කියලා Tamanගේ නිවසට ඇවිල්ලා උත්තර කියලා මානවකෙක් කැඳවලා ඔන්න ඔය උත්තර මානවකයාට පවරනවා නුඹ අද ඉඳලා මගේ ගෙදර ඉස්සරහා දන්සලක් පවත්වන්නට ඕන කියලා. එහෙම දන්සලක් පවත්වන දැන් මේ බොහොම වේගෙන් කියාගෙන යන්නේ මේ ටික එහෙම දන්සලක් පවත්වමින් ඉන්නකොට මේ උත්තර මානවකයා මාසයක් විතර යනකොට අනේ කවදාවත් මේ පායාසි රාජාන්න වාගේ එකෙක් එක්කනම් එකට ජීවත් වෙන්න නම් මට හම්බෙන්න එපා කිය එක දේවල් කිය ඉන්නවා දානශාලාවට වෙලා උත්තර මානවකයා පායාසි රාජාන්නට බයිනවා. එහෙම බැන ඉන්නකොට පායාසි රාජාන්නට මේක ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ මොකද්ද උත්තර ප්‍රශ්නේ? ඔබ මට දොස් පරොස් කියනවා කියලා කියන්නේ පායාසි රාජාන්නේ රජතුමනි බලන්න මේ දන්සල දිහා ඔබ දන් දෙන්නේ කාඩි හොදි නිවුඩු හාලේ බතුයි අස්කරන රෙදි පරණ රෙදි මෙව්වා දීලා හරියන්නේ නැහැ. මෙව්වා දීලා කවදාවත් යහපත් සැප සම්පත් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔබ දෙන දේ මම බොහොම සැදැහැ සිතින් දෙනවා තමයි. ඒ නිසා බොහොම හොඳ විදියට ඔබ කන බොන විදියටම ඔබ අදින පළඳින විදියටම දන් දෙන්න කියලා උත්තර මානවකයා කියනවා. හා එහෙනම් මම අද පටන් මම කන බොන විදියටම මම අඳින පළඳින විදියටම මේ දාන ශාලාවේ ඇඳුම් පැළඳුම් දාන ආදිය දෙනවා කියලා ඒ විදියට අනවිතරක් ලබා දීලා පායාසි රාජාන්න නිකන් ඉන්නවා. උත්තර මානවකයා මොකද කරන්නේ? අර අනුග්‍රහය ලබාගෙන බොහෝම සදහැ සිතින් යුක්තව දම්පින් දෙනවා. පින්වතුනි කාලයාගේ ඇවෑමෙන් පායාසි රාජාන්‍ය මිය පරලොව ගිහිල්ලා චාතුර් මහා රාජිකයට අයත් සේරිස්සක කියන විමානයක සේරිස්සක කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. මේ සේරිස්සක විමානය කියලා කියන්නේ කාන්තාර ආශ්‍රිතව තියෙනා වූ විමානයක්.
චාතුරු මහරජකයේ මනුස්ස ලෝකයට සම්බන්ධයි. එතකොට මේ සේරිස්සක විමානයේ අල්ප සපක් ඇතිව තමයි පායාසි රාජාන්නේ සේරිස්සක දිව්‍ය පුත්‍රයා වෙලා උපදින්නේ. දවසක් ගවම්පති කියන මහරහතන් වහන්සේ මෙන්න මේ ප්‍රදේශයෙන් යනකොට ඔය සේරිස්සක කියන දිව්‍ය පුත්‍රයා පෙනී ඉන්නවා උන්වහන්සේ ඉදිරියේ. ගවම්පති රහතුන් වහන්සේ මම තමයි අර පායාසි රාජාන්නේ. ඔබගේ තොරතුරු කොහොමද? මම මේ වගේ විමානයක් ලැබලා මේ වගේ ප්‍රදේශයක ඉන්නවා. ඒක නෙවෙයි ගවම්පති මහරහතුන් වහන්සේ. අර මංගාව වැඩ කරපු උත්තර, අර මංගාව වැඩ කරපු කොල්ලා ඒ මොකද වුනේ? ඒ උත්තර නේද? උත්තර මරණින් මතුව ගිහිල්ලා තාවතින්ස දෙවියන් හා එක්ුණා කියලා ගවම්පති රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. පින්වතුනි, ඔය සේරිස්සක විමානය පිළිබඳව සහ පායාසි රාජාන්‍ය පිළිබඳව මේ ත්‍රිපිටකයේ විවිධ තැන්වලදී හම්බෙනවා. කාන්තාරයේ යන මිනිසුන්ට උදව් උපකාර කරන චාතුරු මහරජක දෙවියෙක් හැටියටයි ඔය පායාසි රාජාන්‍ය ඉපදිලා තියෙන්නේ. ඉතින් අද මේ විදියට මේ පායාසි රාජාන්‍ය සූත්‍රයක් මුල් කරගෙන අද මේ පින්වතුන්ලාට මේ දේශනා කරන්නට මම අදහස් කළේ මේ පින්කම් වල ඵල විපාක පිළිබඳව Tamanට සැකයක් තියනවා නම් චූට්ටක් හරි. ඒ කිසිම සැකයක් ඇති කර ගන්නට එපා. ඒ වගේම ඒ පිළිබඳව ප්‍රශ්න අහනවා නම් මෙන්න මම අද ප්‍රශ්න වලට උත්තර ටික කියලා දුන්නා. ඒ දරුවන්ටත් කියලා දෙන්න. ඒ වගේම මෙතන ඉන්න මේ තරුණ වයසේ දුවා දරුවනුත් ඒ කාරණා හොඳින් තේරුම් ගත්තා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අද දවසේදී මේ චීවර මාසය නිමිති කරගෙන මේ පින්බර නිවහනේ අද දවසේ මේ ආකාරයට පවත්වන්නට යෙදුන මේ ධර්ම දේශනාව අවසන් කරන්නේ ඔබගේ මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ටත් මව් පාර්ශවයෙන්ද පිය පාර්ශවයෙන්ද මිය පරලෝ ගිහිලා පින්ගන්ට බලාපොරොත්තුවෙන් ඉන්න යම් තාක් ඥාති පිරිසක් සිටිනවාද ඒ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් ඒකාන්තයෙන් මත් වේවා. සංසාරයේ කිසියම් වූ අභව්‍ය දෝෂයකින් අභව්‍ය තැනක සිටිනවා නම් මේ පින් ලබාගෙන සුගති භූමි තලවල උපත ලබත්වා. සුගති සැප ලබාගෙන සිටින්නා වූ ඥාතීන් සිටිනවා නම් ඒ සුගති සැපය තව තවත් වඩා වර්ධනය කරගනිත්වා. ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම අදිෂ්ඨාන සීලිව කල්පනා කරන්න මේ වගේ පින්කම් කරන්නට දෙවියන්ද බ්‍රහ්මයන්ද සම්‍යක් දෘෂ්ටික තලවල සිටින චාතුරු මහා රාජික තලවල සිටින්නා වූ සිළුම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියන්නා වූ මේ සියලුම දිවි රාජෝත්තමයන් වහන්සේලාටත් මේ පින් ඒකාන්තයෙන්ම අත් වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් නිවෙන්නට අද මේ සිද්ධ කරා වූ මේ ධර්ම දේශනාවේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා උපනිශ්‍රේ වේවා කියලා හැමදිනාම සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.